ගරු කතානායකතුමනි බදුල්ල වෙන බඩාලා නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න සමන්ත විද්‍යාරත්න බඩ නැහැ. ඉන්න 9 දෙනාම නැහැ. මමනේ හිටපු ඇමති. ඔබතුමා මේ කෝප් කමිටුවක් වගේ එකක විගණාධිපති ළඟ තියාගෙන මන්ත්‍රීතුමා අපේ සභානායක ඔබතුමා ලිපියේ තියෙන ටික කියවන්න. අනිවාර්යෙන් පුළුවන්. යාට බඩ දෙන්න වචනයක් ඒවගේ කියනවා නම් කට්ටිය ඔයාලා කල්පනා කරන්න එපා. ඔයාලට බඩ අඩු කරගන්න පුළුවන්. ඔයාලට කන්නේ ඔයාලා එක දවසට ජිම් ගිහලා ඔයාලට අනිත් එක දවසට ඩයට් ප්ලාන් කරලා පන්නික් ඩයට් ප්ලාන් කරලා ඒ වගේ කරලා ඔයාලට කතා කරන්න බෑ. ඔයාලා එක දවසට නෑ ඔයාලට බඩ අඩු කරන්න බෑ. ඔයාලට ඒක පන්නික් එක අඩු කරගන්න බෑ. අනිවාර්යෙන් ඔයාලා ජිම් එක දූපියක් ජිම් කරන්න ජිම් බලාවෙන්නේ නම් ඔයාලට ගෙදරට අතුලට ඔබතුමාගේ දැන් වරප්‍රසාද කාඩියෝ ස්කෝට් ඔව් ඔයාලට බඩ මොනවද කරන්නේ ඉතින් බඩ ඔක්කොම වැඩි තමයි ඔක්කොම කරා කට්ටියට බඩ වැඩි. ඉතින් ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඔයාලට ඩයට් කෑම එක කන්ට්‍රෝල් කරනවා නම් ඔයාලා කෑම එක ඒ වගේ කන්ට්‍රෝල් කරන්නේ නම් ඔයාලට අඩු කරගන්න බෑ. ඔයාලට ඕන දෙයක් ඔයාලා කාලා බෑ බඩ වැඩි වෙනවා. අනිවාර්ය ආයෙත් අලුත් ඔයාලා කාලා ඔයාලට බඩ ලොකු කියා. කොහොමද ඔයාලට නවත්තන්නේ? ඔයාලා කට්ටියට දන්නේ ඔයාලට එක්සර්සයිස් කරනවා නම් ඔයාලා හිතනවා ඔයාලට කෙලිම ඊසි කියලා. එක්සර්සයිස් ඔයාලට ඊසි. ඔයාලට 30% ඔයාලා 70% ඔයා කෑම එක කන්ට්‍රෝල් කරනවා නම් ඔයාලට කෑම එක ඔයාලට අඩු කරනවා නම් ඔයාලට අඩු කරගන්න පුළුවන් බඩට. ගොඩාක් කට්ටිය ඒ වගේ දන්නේ ඒ වගේ කොහොමද කියලා අනිවාර්යයෙන් මම කියලා දෙන්න පුළුවන්. ඔයාලට මෝර්නින් රුටින් හවස මොනවද කන්නේ රැයට මොනවද කන්නේ ඒ වගේ කාලවා නම් ඔයාලට කොහොමද හොඳට බඩ ඔයාලට මාසෙට එක නෙවෙයි මාස දෙක නෙවෙයි තුන නෙවෙයි ඔයාලට 3යි 4යි 5යි වගේ ඔයාලට වෙනස් තියෙනවා. කිලෝ 2යි 3යි වගේ ඉමින් තමයි ඒක අඩු වෙන්නේ. කෙලිම අද කියලා එක්සර්සයිස් කරලා ඔයාලට කට ඔයාලට බඩ අඩු වෙන්නේ. ඒ වගේ තමයි හරි හිතාගන්නේ. මම අද දවසට ගියා මේකට බඩ අඩු වෙන කියලා. ඒ වගේ තමයි යාගේ කතාව. ඔයාලත් කල්පනා කරන්න එපා අනිවාර්යෙන්. අනිවාර්යෙන් ඔයාලට බඩ අඩු කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ගොඩාක් කට්ටියට මම කියලා දෙන්න පුළුවන් කොහමද ඔයාලට අනිවාර්යෙන්ම බඩ අඩු කරගන්න කොහමද? අනිවාර්යෙන් හැමදාම උදේට නැගිටින්න ඕනේ. ඔයාලට ජිම් නේ නම් ඔයාලා දුවන්න ඇවිදිනවා නම් හොඳයි. ඇවිදිනකට අනිවාර්යෙන් ඔයාලට බඩ අඩු වෙනවා. ඔයාලා 10000 වගේ ඔයාලට බලාවෙන්නේ නම් අනිවාර්යෙන් උදේට නැගිටින්න ඕනේ. ඔයාලට වතුර බොන්න ඕනේ. වතුර හොඳට මේක ඔයාලට එම්ඩි ස්ටොමක් එක අනිවාර්යෙන් තියෙනකොට අනිවාර්යෙන් අයින් කරනවා අනිවාර්යෙන්. අනිත් එක දුවන් බලාවෙන්නේ නම් වැඩට එන්න වැඩ ඉවර පස්සේ අනිවාර්යෙන් කෙලිම එවිල්ලා ඔයාලට ගෙදරට අට්ලිස්ට් ඔයාලට ඔයාගේ එංගේට 24 hours එංගේ ඔයාගේ බලාගෙන ඔයා එංගේට දෙන්න බැරිද එකයි පේකයි විනාඩි 40 දෙන්න බැරිද ඔයාට පුළුවන් කොහමද ඔයාලට ගෙදරට හොඳට පුෂ් අප් කරන්න පුළුවන් ඔයාලා ගෙදරට ඔයාලට අබ්ඩොමන් කරන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලට කිඩ් කාඩියෝ එක්සර්සයිස් කරගන්න පුළුවන් අනිවාර්යෙන් ඒ වගේ හදනවා නම් ඔයාලට බඩ අඩු කරගන්න පුළුවන්. ඒක එක්සර්සයිස් එක මම දාන්නම්. ඔයාලට කොහොමද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේ කරනවා නම් ඔයාලට අඩු කරගන්න පුළුවන්. එක්සර්සයිස් එක අනිවාර්යෙන් මම පෙන්නනවා වීඩියෝ කට් කරන. අනිවාර්යෙන් ඔයාලට හැමදාම ඔයාලා මේ උදේට නැගිටින්න ඕනේ. අනිවාර්යෙන් මොනවද කන්න ඕනේ? අනිවාර්යෙන් තෙල් කැම ලුණු කැම එක අයින් කරලා ඔයාලා කොෆි කන්න, මුංගට කන්න. අනිවාර්යෙන් මුංගට කන්නේ නම් අනිවාර්යෙන් කිඩ්නි බීන්ස් කන්න මේ අනිවාර්යෙන් හොඳයි කොෆි කඩලේ ඔයාලට කන්න පුළුවන් ඕට්ස් තියෙනවා නම් ඕට්ස් කන්න පුළුවන් ඔයාලට ලෝ කැලරි ගොඩාක් කාබෝහයිඩ්‍රේට් හොඳ ප්‍රෝටීන් එක අනිවාර්යෙන් පළතුරු කොහමදාම උදේට අඩ් කරන්න ගොඩාක් කඩේ රැයට කන්න එපා අනිවාර්යෙන් උදේට කන්න අනිවාර්යෙන් අනිත් එක අනිවාර්යෙන් දවල්ට ඔයාලා චිකන් බ්‍රෙස්ට් කන්න අනිවාර්යෙන් චිකන් බ්‍රෙස්ට් නේ නම් මාළු කන්න අනිවාර්යෙන් කොළ කන්න රතුපත් කන්න ග්‍රෑම් 100යි 200යි වගේ ගොඩාක් මහතයි අනිවාර්යෙන් ඔයාලට 100යි 200යි වගේ ගන්න. ඔයාලට මහත නේ නම් ඔයාලා පොඩි වගේ බර විතරයි තමයි තියෙන්නේ නම් අනිවාර්යෙන් ඔයාලට කන්න පුළුවන් ඔයාලට මේ කැලරි එක අනිවාර්යෙන් 1200 කැලරි එක අතරට කන්න. ඒ වගේ කනවා නම් ඔයාලට බඩ අඩු කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට හැමදාම ඔයාලට
ජිම් එක හවස හරි උදය හරි අනිවාර්යෙන් වීක්ලි 3යි 4යි පාරේ ගන්න ඕනේ. ඒක වර්කවුට් වල අනිවාර්යෙන් ඔයාලා දන්නේ නැ කොහමද කරන්න කියන පල්ලේක ඩිස්ක්‍රිප්ෂන් එක දාන එක වීඩියෝ එක ෆුල් වර්කවුට් ප්ලාන් එක මම ගිහලා දානවා. ඒක බලලා ඔයාලට කරන්න පුළුවන්. අනිවාර්යෙන්. ඒ වගේ තමයි ඔයාලට රේට 8යි හවස නිදා ගන්න ඔයාලට නිග්මනට නැගිටින්න ඒ වගේ රුටින් එක ෆලෝ කරනවා නම් බඩ අඩු කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා වතුර බොන්න ඕනේ. ඔයාලගේ මයින්ඩ් රිලැක්ස් වෙන්න ඕනේ. ඔයාලා වෙන දෙයක් කල්පනා කරනවා නම් අනිවාර්යෙන් බඩ අඩු කරගන්න බෑ. අනිවාර්යෙන් ඔයාලා හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන් මචං අනිවාර්යෙන් ඔයාලට බඩ අඩු කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලට easy විදියක අනිවාර්යෙන් තමයි එක්සර්සයිස් එක මම කියලා දෙන්නම් මේ ඔයාලා අනිවාර්යෙන් ඒකේ වීඩියෝ එක හැමදෙනා අනිවාර්යෙන් ලයික් කරන්න මචං අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න thank you so much මගේ watching මගේ වීඩියෝ එක take care